ඉතින් ඔයාලා එළවලු රොටි කාලා ඇති, මාළු රොටි කාලා ඇති, චිකන් රොටි කාලා ඇති. කවදාද ඔයාලා ඉස්ස රොටි කාලා තියෙනවද? මම අද විහිංගයක්වත් එක්ක හදන්න යන්නේ ඉස්ස රොටි. අපි මුලින්ම මේකට පාන් පිටි දාගන්න ඕනේ. මම මෙතන පාන් පිටි ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. අපි මේකට ඊළඟට දාන්නේ මාගරින්. ඔයාලට ඕන නම් බටරුත් දාගන්න පුළුවන්. ලුණු. දැන් අපි මේ දේවල් සේරම ටික හොඳට මිශ්‍ර වෙන විදිහට අනා ගන්න ඕනේ. අපි මේකට වතුර දාගනිද්දි එකපාර වතුර එකතු කරගන්නේ නැහැ. ටිකක් වතුර ටිකෙන් ටික දාලා අපිට අවශ්‍ය පදමට මේ පිටිමෝලිය අනා ගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට මේ පිටිමෝලිය පදම මම ඉස්සරහට පෙන්නන්නම්. ඔයාලා මෙන්න මේ මට්ටමට මේ ඩෝ එක හදාගත්තට පස්සේ අපි මේක පොඩි බෝල වලට කඩා ගන්න ඕනේ. අපි මේක බෝල වලට කඩා ගන්න කලින් අතේ පොල් තෙල් චුට්ටක් ගාගෙන ඉන්න. මම මෙතන පොල් තෙල් ටිකක් අරගෙන තියෙනවා. අපි මේ පොල් තෙල් එකේ මේ බෝල ටික ඩිප් කරලා ගන්න ඕනි. දැන් මේක ලන්ච් ෂීට් එකකින් වහලා පැය එකමාරක් විතර තියලා තියන්න ඕනේ. අපි එතකන් මේකට ඕනි ෆිලින් එක හදාගමු. මුලින්ම මේකට පොල් තෙල් ටිකක් දාගමු. තෙල් ටික රත් වෙගෙනදී අපි මේකට චූටිවට තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික දාගන්න ඕනි. රම්පේ කරපිංචා එනසල් කරාබ්නටි කුරුඳු. දැන් අපි මේකට දාගන්නවා චූටිවට කපාගත්ත කැරට් ටිකක්. මාළු මිරිස්. මේ තියෙන්නේ කොච්චි. ගෝවා. කපාගත්ත ලුණු. ඊට පස්සේ අපි මේකට සුද්ධ කරගෙන පොඩිවට කපාගත්ත ඉස්සෝ ටික දාගන්නවා. ලුණු, ගම් මිරිස්, කෑලි මිරිස්, කහකුඩු තේ හැඳි කාලක් විතර, තුල පහකුඩු තේ හැඳි භාගයක් විතර, ෆිෂ් සෝස් වලින් තේ හැඳි භාගයක් විතර. දැන් ඔයාලා මේකේ තියෙන ඉස්සෝ ටිකත් හොඳට කුක් වෙනකන් අනිත් ටිකත් හොඳට ෆ්‍රයි වෙනකන් හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් මේක හොඳට කුක් වෙලා තියෙන. ඒ කියන්නේ ඉස්සොන්ගෙන් තියෙන අර වතුර ගතිය එහෙම හිඳිලා හොඳට දැන් හරි පදමට තියෙනවා. දැන් අපි මේකට තඹගත්ත අල ටික දාගන්න ඕනේ. ලීක්ස් ටිකක්. දැන් ඔයාලා මේක ලිපේ ගින්දර අඩුම මට්ටමේ හැම පැත්තක්ම හොඳට පුච්ච ගන්න ඕනේ. මා රසයියා